Hello, welcome and welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඒ වගේම අද මගේ channel එකත් එක්ක එකතු වෙන අලුත් යාළුවෙක් නම් ඔයා. මං ඔයාවත් ඒ වගේම අනිත් හැමෝමත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මගේ කලින් වීඩියෝස් වලට like කරපු, comment කරපු, ඒ වගේම මම subscribe කරපු ඔයාලා හැමෝටම thank you so much. හැමදාම උදේ පාන්දර 4:05ට විතර නැගිටලා මං වගේ තයිරොක්සින් බොන්න තව කට්ටිය ඉන්නවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තයිරොක්සින් බීලා මං ආයෙම නිදා ගන්නවා. ඒ නිදාගෙන නැගිටලා තමයි මං වැඩ ටික පටන් ගන්න හැමදාම. ඉතින් මූණ සෝදලා දත් මැදලා වෙන හැඳුමකට මාරු වෙලා මං ඉස්සෙල්ලාම කරන්නේ මගේ කොණ්ඩෙට මුල් තැන දෙන එක. උදේට හැමදාම කොණ්ඩේ හොඳට පීරලා කොණ්ඩේ හොඳට මසාජ් කරලා තමයි මම කොණ්ඩ ගෙඩියක් ගහගෙන තමයි නිදහසේ ඉන්නේ. වෙන කොණ්ඩ මොස්තර නම් මන් දාන්නේ නැහැ ගෙදර ඉද්දි. කොණ්ඩ ගෙඩියක් ගහගෙන ඉන්න තරම් නිදහසක් මට වෙන නෑ. මගේ ඔළුවට මගේ කොණ්ඩෙට මාර නිදහසක් තියෙන්නේ කොණ්ඩ ගෙඩියක් ගහගෙන ඉන්නකොට. ඉතින් අපේ ජීවිතවල මොන වැඩ තිබ්බත් මොන ප්‍රශ්න තිබ්බත් මොන කරදර ආවත් අපිට වෙලාවක් දෙන්න ඕන, අපේ ජීවිතේට වෙලාවක් දෙන්න ඕන. ඉතින් මං එහෙම හිතලා මගේ ජීවිතේට මම මොනවාද හරි කරන්න ඕන කියලා හිතුවා. ඒ නිසා අද මම හිතුවා පළමු වතාවට මගේ මූණට අයිස් කියුබ් සත්කාරයක් කරන්න ඕනේ කියලා. ඉතින් අද මම හිතුවේ බීට්රූට් අයිස් කියුබ් ටිකක් හදාගන්න ඕනේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඔයාලටත් මේක හදන විදිය වැදගත් වෙයි. ඔන්න ඉතින් හරි මම බීට්රූට් අයිස් කියුබ් එක හදාගෙන ඉවරයි. ඒක ඉතින් ෆ්‍රිජ් එකට දාලා සෙට් වෙනකන් මං ඉතින් ටිකක් වෙලා හිටියා. ඔයාලට අඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ අපේ ගෙදරට ආපු අලුත් අමුත්තා. මෙයාට අපි දැම්මේ සූකිරි කියලා. ඉතින් එයාට උකුස්සෙක් ගහලා එයා හිටපු ගස් බෙනෙන් එයා වැටිලා. ඉතින් එයාව අරගෙන ආව අපේ ගෙදර. අපි ඉතින් එයා පශු වෛද්‍යකට පෙන්නුවා. ටික කාලයක් යනකොට එයාගේ තටුව හරියයි කියලා කිව්වා. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් එතකම් අපි එයාව මේ විදියට පරිස්සමට තියාගන්නවා. බීට්රූට් අයිස් කියුබ් එක ෆ්‍රිජ් එකට දැම්ම වෙලේ ඉඳන් මං ඒක සෙට් වෙලාද කියලා කී පාරක් බැලුවද මට මතක නෑ. මට ඒ තරමට කලබලේ. ඉතින් මේක සෙට් වෙලත් නෑ, තාම බේරෙනවා වතුර ගතිය. ඒ වුණාට ඉතින් මං ඒක ගත්තා. ඉතින් මං ඒක මූණට ඇප්ලයි කරා. බලන්නකෝ ඉතින් මේක හදපු වෙලාවෙ ඉඳන් මට පුදුම හදිසියක්. ඉතින් කොහොමද කරන්නේ? මේක සෙට් වෙනකන් ඉඳලා තව ටිකක් ඉඳලා මේක ඇප්ලයි කරා නම් තව හොඳයි කියලා මට පස්සේ හිතුණා. මොනව කරන්නද ඉතින්? කලබලේනේ, හදිසියනේ මටත්. මට තියෙන්නේ සුදු හමකුත් නෙවෙයි, කළු හමකුත් නෙවෙයි, තලෙලු හමක්. අවුවට පිච්චිලා දැන් තියෙන්නේ. මම මේ අයිස් කියුබ් එක පාවිච්චි කරන්නේ සුදු වෙන්න නම් නෙවෙයි. මං එහෙම සුදු වෙන්න දඟලන කෙනෙකුත් නෙවෙයි. මං එහෙම සුදු වෙන්න ආසත් නැහැ. මං ඇත්තටම මේ පාටට ආස නැහැ. මං ආස අපේ ලංකාවේට තියෙන සාමාන්‍ය පාටක් තියෙන කහ පාටට. අන්න ඒ පාටට නම් මං හරිම ආසයි.
ඔන්න ඉතින් මූණ වොෂ් කරගත්තා. ඒක ඇප්ලයි කරලා ඉවර වෙලා පොඩි වෙනසක් තියෙනවනේ. ග්ලෝ එකක් නෙවෙයි, ෆ්‍රෙෂ් ගතියක්, සොෆ්ට් වෙලා වගේ පොඩි වෙනසක් මට නම් තිබ්බ මේකෙන්. අපිට උපතින් ලැබුණු පාටට ආස කරන්නේ නැතුව අපි තව පාටවල් වලට ආස කරලා ඒ පාටවල් ලබා ගන්නවට වැඩිය අපිට ලැබුණු පාටට අපි ආස කරගෙන ඒ පාට වැඩි දියුණු කරගන්නවා නම් තමයි වැඩිය හොඳ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලට කොහොමද හිතෙන්නේ කියලාත් කියාගෙන යන්නකෝ. ඔන්න ඉතින් අද මං වෙනුවෙන් පළවෙනි ස්ටෙප් එක කරගෙන ඉවරයි. මං වෙනුවෙන් පොඩි වෙලාවක් දුන්නා. මගේ මූණ වෙනුවෙන් පොඩි වෙලාවක් දුන්නා. ඉතින් මට හරිම සතුටුයි මගේ මේ වැඩේ ගැන. මොකද මේ පළවෙනි වතාවට තමයි මම මෙහෙම දෙයක් ඇප්ලයි කරේ මගේ මූණට. ක්‍රීම් ගාන වැරෙන්න මං එහෙම ඉතින් දේවල් කරේ නැහැ මගේ මූණට. මේ බීට්රූට් ඉතුරු වෙච්ච ටික මම හිතුවා මගේ අත් දෙකටයි කහුව දෙකටයි පාවිච්චි කරනවා. ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරනවා කියලා. දැන් මම ඒක පාවිච්චි කරනවා. මගේ මූණට මම ෆස්ට් ටයිම් තමයි මේක පාවිච්චි කරන්නේ බීට්රූට් අයිස් කියුබ් එක. ඇත්තටම රිසල්ට් එක තියෙනවා. නැත්තේ නෑ. හරිම සොෆ්ට් උනා මූණ. ඒ වගේම හරි ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා මූණට. ඉතින් මම මේකත් අත් දෙකට කකුල් දෙකටයි පාවිච්චි කරලා කොහොමද කියලාත් කියන්නම්. නිකන් අපිට දාන්න ඕනේ නෑනේ. ඒක නිසා මේක පාවිච්චි කරලා බලමු. අත් දෙකටයි කකුල් දෙකටයි මම එහෙනම් ඒක පාවිච්චි කරලා බලලා ඔයාලට රිසල්ට් එක කියන්නම්. මම ඒ බීට්රූට් එක මූණටත් පාවිච්චි කරලා අත් දෙකටත් පාවිච්චි කරා. මාර වෙනසක් තියෙනවා. ඇත්තටම අත් දෙකට කකුල් දෙකට දෙකම පාවිච්චි කරා මාර වෙනසක් තියෙනවා. ඇත්තටම මේකේ ෆ්‍රෙෂ් ගතිය දැනෙනවා, සොෆ්ට් වෙනවා. මම දන්නේ ඉතින් ග්ලෝ ස්කින් එකේද කොහොමද කියන්නේ. මොකද මේ ෆස්ට් ටයිම්. ඉතින් අපතේ නෝදා ඒ ටික මම පාවිච්චි කරා. ඔයාලා try කරලා බලන්න කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් ඒක කරලා ඉවර වෙලා ෆ්‍රිජ් එකේ කට්ලට් වගේක් තිබ්බා හදපුවා ගෙදර. ඉතින් ඒ කට්ලට් දෙකකුත් අරගෙන බැදගත්තා. මම තේ එකක් බොන්න කියලා හිතාගෙන. ඉතින් පොඩ්ඩක් වෙලා කට්ලට් ටික කූල් බහිනකන් තියලා මං හිතුවා වතුර එකක් පුරව ගන්න ඕනේ කියලා. අද ඉඳන් මේ පුරුද්ද දිගටම කරගෙන යන්න ඕනේ කියලා හිතුවා. ඉස්සර නම් ගොඩාක් මං වතුර බිව්වා. දැන් නම් ඇත්තටම වතුර බොන එක අඩු වෙලා. ඒ නිසා මං හිතුවා අද ඉඳන් ඒකත් දිගටම කරගෙන යන්න ඕනේ කියලා. මොකද මගේ ඇඟේ හැම වේලිලා ගොඩක්. ඉතින් මං හිතුවා ඒකත් දිගටම කරගෙන යන්න. මේ දවස් ටිකේම වැස්සා. ඉතින් අවුවක් තිබෙත් නැහැ. අද නම් ඇත්තටම මාරම ලස්සනයි එළිය. වටපිටාව හරිම ලස්සනයි. අහසත් හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන බලාගෙන මම ඉතින් වතුර ටිකක් වැඩිපුර බිව්වා. කූල් බැස් කට්ලට් දෙකකුත් බැදගෙන උණුම තේකකුත් හදාගෙන මම ඉතින් ඉස්සරහට ආවා. වටපිට බල ඒ රස කොහොමද කියලා බලන්න. මේ කට්ලට් හැදුවේ ගෙදර අම්මයි මායි එකතු වෙලා. අපි වෙනද වගේ අල්ල විතරක් දාලා නෙවෙයි හැදුවේ. මේ පාර කොස් ඇටයි අලු කැසෙල් අල ඒව දාලා මාළුත් දාලා තමයි මේ කට්ලට් එක හැදුවේ. ඉතින් මාරම රසයි. ඔයාලත් කොස් ඇට දාලා බලන්න. මාරම රසයි. මේ දවස්වල කොස් ඇට සීසන් එකේ යන්නේ අපේ ගෙවල් වල. කොස් ඇට තම්බනවා, කොස් ඇට මැලුම් හදනවා, කොස් ඇට ඉදවලු හදනවා. ඔන්න ඔහොමයි ඉතින් කොස් ඇට තියෙන කාලෙට අපේ ගෙදර.
ඇත්තටම අද හරිම ලස්සනයි දවසක්. හරිම ලස්සනයි පරිසරය. මං කලින් කිව්වා වගේ අහසත් හරිම පැහැදිලි, හරිම ලස්සනයි ඉතින්. ඉතින් මං ටික වෙලාවක් එළියට වෙලා අවුවට වෙලා හිටියා නිදහසේ. ගෑනු ළමයෙක් වුණාම පුළුවන් වෙන්න ඕන තමන්ගේ දේවල් තමන්ම කරගන්න. කාගෙන්වත් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව, කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු නොවි තමන්ගේ දේවල් තමන්ට කරගන්න පුළුවන් නම් එතන තමයි ඇත්තටම කිව්වොත් ජයග්‍රහණය කියන දේ තියෙන්නේ. එතනින් පටන් ගත්තොත් දවසක ගෑනු ළමයෙක් කියලා නැහැ. ඕනම තැනකට යන්න පුළුවන්. තමන් ආස ජීවිතේ ගත කරන්න පුළුවන්. Sokot dah. Ayai. 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 Aku cek foto kakak. Mucu. Kau ini. Ash papa. Kau ini. Kau ini. Apa? Pada gini tu. Ash papa. Dengar ya, aku ikian. Meyalah hai kia. Hello, hi. Hello, nalu ni hi. Mandeng aku i. මගේ කන් දෙකත් කෙලින් වෙලා තියෙන්නේ. අපේ ඇෂ් බබත් එක්කත් පොඩි විකාර ටිකක් කරලා එයත් එක්කත් පොඩ්ඩක් සෙල්ලම් කරලා මං ඉතින් මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික පටන් ගත්ත කරන්න. ඊට කලින් ආයෙමත් ඉතින් වතුර ටිකක් වැඩිපුර බිව්වා. මොකද මම මේක ආයෙමත් පුරුද්දක් කරගන්න ඕන නිසා. ඉතින් මම මගේ වැඩ ටික මට කරගන්න ඕන නිසාම දවස් ඉවර වෙන කලින් අද මේක කරගන්න ඕන කියලා හිතුව නිසාම මම මේක කරන්න පටන් ගත්තා. ඒකත් ඉවර කරලා වතුර ටිකකුත් බීලා බලද්දී අපිට කරන්ට් එකක් නැහැ. මම අද vlog එකක් කරන්න ඕන කියලා හිතුවනේ. ඉතින් ඒ නිසාම තියෙන බැටරි වලින් මම හිතුවා ඉතුරු ටිකත් කරනවා කියලා. ඉතින් හුඟ දවසකින් මැන්ඩෙලා ආර්ට් එක කලර් කරේ නැහැ මම. මට කරගන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද මොකක් හරි ආර්ට් එකක් තෝරගෙන මම ඒක කලර් කරනවා කියලා. ඒත් මම ඒක දවසම කලර් කරේ නැහැ. මේ වගේ ආර්ට් එකක් කලර් කරද්දී අපේ හිතේ තියෙන ප්‍රශ්න නැති වෙනවා. ඒ දේවල් මොහොතකට අමතක වෙලා යනවා. මොකද අපි අවධානය යොමු කරන්නේ මේ ආර්ට් එක කලර් කරන්න ඕන විදිය ගැනනේ. ඒකට උවමනා කරන පාට මොනවද කියලා අපි හිතනවා. අපි මේක මේ විදියට කරොත් හොඳයි කියලා හිතනවානේ. ඉතින් අපේ හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා අපි නිදහසේ මේ වැඩේට තමයි හිත යොමු කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මේ වගේ දෙයක් අරගෙන මේක කරන්න. ඇත්තටම ඔයාගේ මනසත් නිදහස් කරගන්න හොඳම වැඩක් මේක. ඉතින් ටික වෙලාවක් ඉඳලා අපි වරක කඩන්න කියලා ගියා. මොකද අපේ ගෙදර ඉන්න ගිරා පැටියා එයා කන්නේ පළතුරුනේ. ඉතින් අපි එයාට වරකක් දෙනවා. ඉතින් එතන වරක ගහ තිබුණු තැනම හරිම ලස්සන ප්ලේස් එකක් තිබ්බා. මම මේ එතනට තමයි ඔයාලව එක්කයි යන්නේ. බලන්නකෝ. මෙතන නම් මාරම ලස්සනයි ළමයි. ඇත්තමයි හරිම ලස්සනයි. බලන්නකෝ ඉතින් කොහොමද කියලා.
ඇත්තටම මෙතන ලස්සනයි නේද? ඉතින් දැන් මේ ලස්සනත් බලලා අපි මේ ආපහු එනවා වරක ගහ ළඟට වරක කඩන්න. මොකද අප වැඩේ කරගෙන ඉන්න ඕනනේ. මේ තියෙන්නේ ඒ වරක ගහ. මේ වරක ගහේ වරක හරිම රසයි. ඉතින් අපි වරක ගෙඩි දෙකකුත් කඩාගෙන ගෙදර ආවා. ඇතිනේ. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා වරක කාලා ගිරාබබටත් වරක දීලා මං හිටෙව්ව පැල වගේක් තිබ්බා. ඒ පැලවලට හෝමෝන ගැහුවා. ඒ පැල මොනවද කියලා මගේ දෙවනි vlog එක බැලුව ඔයාලා නම් දන්නව ඇති. මේ හෝමෝන ගහන්නේ මල් එන්න මල් ඇවිල්ලා තියෙනවා නම් ගෙඩි හොඳට හැදෙන්න. ඉතින් මේවල ගෙඩි හැදිලා තියෙන්නේ දැන්. මම ඔයාලට පෙන්නන්නම් ඒවා ඉස්සරහට vlog එකකින්. ඔව් කොළවලට ගන්න. මේ ඉතින් අම්මයි මායි ගෙනපු මල් පැලයක් තිබ්බා. ඒක හිටවන්න හදන්නේ. කො පියල් හොදිය හදෙන් හයි හරි මේක ලොකු යල්ක වැඩිනේ. ඔව්. මේක මාල් හැලිලා. ඇෂ්. 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 ඇෂු. ඇෂු. යා. මේ ඉතින් හදලා ෆ්‍රිජ් එකට දාලා සෙට් වුණු ජෙලි එක. මං වගේ ජෙලි වලට මුද්ද රස බලන් දාන තව අය ඉන්නවද? ඉතින් අද මගේ දවස ඉවර කරන්න තමයි මම හදන්නේ. අද දවස ගැන ඇත්තටම මම ග්‍රේට්ෆුල් වෙනවා. මොකද අද මට ගොඩක් වැඩ කරගන්න පුළුවන් වුණ දවසක්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. next vlog එකකින් හමු වෙනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. bye bye. समत बुद्ध किच्चोसो कुसिनाराय निभुतो
ධාතු භේදමභේදංච අදිඨාය මහාදයෝ පුඤ්ඤේ සංචතුරෝ දාඨා අක්ඛකා ද්වේච සත්තිමා අසම්භින්නාච තාසබ්බා සේසා භින්නාච ධාතුයෝ භින්න මොග්ගප්පමානාච භින්න තණ්ඩුල සන්නිභා මහන්තා මජ්ජිමා චේව කුද්ධිකා සාසපූපමා මහන්තා සුවන්න වන්නාච මජ්ජිමා මුත්තිකප්පභා කුද්ධිකා කුන්ද වන්නාච සබ්බා වන්දාමි ධාතුයෝ මහන්තා පංචනාලීච මජ්ජිමා පංචනාලිච චනාලි කුද්ධිකා චේව සබ්බා වන්දාමි ධාතුයෝ අට්ඨදෝනං චක්ඛුමතෝ ශරීරේ සත්තදෝනං ජම්බුදීපේ මහින්ති ඒකංච දෝනං පුරිස වරුත්තමස්ස රාමගාමී නාගරාජා මහින්ති